හෙලෝ හැමෝටම කොහොමද ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද මගේ YouTube channel එකට. ඔන්න ඉතින් පහුගිය දවස් ටිකේම මගේ Facebook page එකට මට ගොඩක් අයගෙන් message ඇවිල්ලා තිබ්බා nails ගැන කියලා දෙන්න කියලා. press on nails ගැන. මොකද්ද මේක කොහොමද කරන්නේ? කඩේ එක එක දේවල් ගන්න දකින්න තියෙනවා. දැන් online උත් ඕන තරම් කට්ටියට මේවා බලන්න තියෙනවා. ඉතින් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා දෙන්න කියලා මට කිව්වා. ඔන්න ඉතින් අද ඒගොල්ලන්ට reply වීඩියෝ එකක් තමා මම මේ අරගෙන ආවේ. මාත් ඉතින් ගෙන ගත්තා ඔන්ලයින් මේ විදිහේ nail set එකක්. ඊට පස්සේ මට ඒකට හම්බ වුණා මෙන්න මේ විදිහට nails rub කරන්න පුළුවන් පොඩි stick එකක්. ඉතින් මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලන්ගේ nails මෙන්න මේ විදිහට මේකෙන් හොඳට රෆ් කරගන්න ඕනේ. ඉස්සර ටිකක් හොඳට මැදලා කරලා අර අපේ තියෙන දිලිසෙන shiny ගතිය ටිකක් අඩු කරගන්න. ගොඩක් කරන්න එපා. මම හිතන්නේ ඒක හැම වෙලෙම ගොඩාක් කරන එකේ තරම් හොඳ දෙයක් කියලා. ඒ හින්දා බැරි එපා. පොඩ්ඩක් හොඳට තියෙන ෂයින් ගතිය චුට්ටක් අඩු වෙනකන් රෆ් කරගන්න. මුළු අතේම ඔයගොල්ලෝ මුලින්ම මේ විදිහට කරගෙන ඉන්න ඕනේ. ඊළඟට ඕගොල්ලෝ ගන්න හැම nails press on nail set එකක් එක්කම ඔයගලන්ට මෙන්න මේ විදිහේ glue එකක් එන පොඩි glue එකක් මේකේ තියෙන ගම් එකක් ඇතුලේ තියෙන sticker set එකක්ම හම්බ වෙනවා ඔයගලන්ට nails 24ක් ඒ board එකේ එනවා ඒ nails 24ටම මෙන්න මේ විදිහේ glue එකක් හම්බ වෙනවා මේක අර ඉස්සර නම් අපි bottle එකෙන් ගානේ දැන් මේක කෙලිම sticker එකක් විදිහට එන්නේ මට මේක ගලව ගන්න අමාරු හින්දා මම ඔක්කොම ටික මේ විදිහට කපා ගත්තා ඊට පස්සේ ඔයගොල්ලෝ තෝරගන්න ඕගලන්ගේ නියපොත්තට ප්‍රමාණවත් size එකක්. ඒ කියන්නේ ලොකු ඒවට ලොකුවට තියෙන ස්ටිකර්ස් ටික පුංචිම නියපොතු වලට පොඩි ඒවා ටික විදිහට වෙන් කරලා ඕගලන්ට ගැලපෙන එක පොඩ්ඩක් මෙහෙම තියලා බලලා තෝරගන්න. තෝරගත්තට පස්සේ ඒක එක පැත්තක තියෙන ස්ටිකර් එක ගලවලා ඕගලන්ගේ නියපොත්තේ හොඳට අලව ගන්න. හොඳට නියපොත්තෙන් මේ විදිහට තද කරලා බබල්ස් අයින් වෙනකම්මත් ඔයගොල්ලෝ දන්නව නම් අපි ෆෝන්ස් වල ස්ක්‍රීන් ගාඩ් එක අලවන්න යන්නේ මේ විදිහට බබල්ස් අයින් වෙලා හොඳට මේක ඇඟිල්ලට තද වෙනකන් අලව ගන්න. මේක හරි කියන්නේ මේක ගලවන දවස වෙනකොට හරිම ලේසියෙන් පහසුවෙන් ගැලවෙනවා. ගම් එකක් විදිහට නියපොත්තු ඉතුළු වෙලා කරදර වෙන්න ඕනේ නැහැ. හින්ද බය වෙන්න එපා. හරිද? ඊළඟට ඔයගලන්ගේ nail set එක අරගෙන nail එකට match වෙන size එක තෝරගන්න. මෙතන 24ක් ඔයගලන්ට nails හම්බෙලා තියෙනවා. ඕගලන්ගේ nail එකට ගැලපෙන size එක තෝරගද්දී අවධානයෙන් බලන්න දෙපැත්තේ තියෙන දාර වැහෙන්නේ නැති වෙන්න. කොනේම තියෙන ටිප් එකත් වැහෙන්නේ නැති වෙන. ඒ කියන්නේ නියපොතට වඩා චුට්ටක් ප්‍රමාණයෙන් අඩුවට ගන්න. එතකොට ඕගලන්ට ගොඩක් කල් තියාගන්න පුළුවන්. nail එක ඇලෙව්වට පස්සේ සෑහෙන කලක් තියාගන්න පුළුවන්. ඊට වඩා ලොකුවට ගත්තොත් වැදිලා කෙරලා කැඩෙනවා සහ අපිට අපහසුයි. ඉතින් යට තියෙන ස්ටිකර් එක ගලවලා nail එක අලව ගත්තට පස්සේ හොඳට තද කරගත්තාම උඩ තියෙන ස්ටිකර් එක ගලවන්න. මෙන්න මේ විදිහට හිමීට උඩ තියෙන ස්ටිකර් එක ගලවන්න. එතකොට අර glue layer එක විතරක් ඕගලන්ගේ nail එක උඩ ඉතුරු වෙනවා. මේක හරි පරිස්සමෙන් හිමීට කරන්න මට නම් හරිම අමාරු වැඩක් තමයි ඒ කොටස. ස්ටිකර් එක අලව ගන්න වැඩි. ඊළඟට ඕගොල්ලෝ තෝරගත්ත nail එක අලවනකොට නියපොත්තේ අයිනම කොනට වෙන්න තද කරලා අලවන්න නැතුව චුට්ටක් ලාවට ඉඩක් තියන්න. ඒක වැඩි ඈතට පේන්නේ නැති වෙන්න චුට්ටක් ලාවට කොනේට වඩා උඩට කරලා අලවන්න. ඒක කල් තියා ගන්න ක්‍රමයක්. නැත්නම් ඒක ගැලවෙනවා. ඒක මට කොහොමද වෙන්නේ කියලා තේරුම් කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගොඩාක් කොනෙන් ගැලවුවොත් ඒක ගැලවෙන්න තියෙන chance එක වැඩි. මේ විදිහට ඔයගොල්ලෝගේ nails 10ටම match වෙන්න nails ටික අලෝගෙන හරියට fit කරගන්න ඕනේ. nail එක තෝරගද්දී අර මං කලින් කිව්වා වගේම අපේ දෙපැත්තේ තියෙන දාරවලට දාර වැහෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් nail එක උඩ තියෙන nail එක එළියට යන්නේ නැති වෙන්න නියපොතු ඇතුලේ තියෙන ප්‍රමාණයට අලව ගන්න. ඉතින් ඕගලන්ට කැමති නම් මේවා මෙහෙම දිගට තියාගන්න පුළුවන්. හැබැයි මම නම් සාමාන්‍යයෙන් ටිකක් nails මේ විදිහට දිගට තියාගන්න කැමති නෑ. එකක් අපි ගොඩක් වෙලාවට ගෙදර වැඩ කරනවා, අපේ කොණ්ඩවල් ගැට ගහනවා, පාවිච්චි කරනවා. ඉතින් කොච්චර දේවල් අපි කරනවද අත් දෙකෙන්නේ. එතකොට ඉතින් මට නම් ඇත්තටම දිග nails use කරන්න හරි අමාරුයි. ඒ හින්දා මම මේවා ටිකක් කොට කරලා කපා ගන්නවා. කපා ගත්තාමත් ඒ කියන්නේ කොටට තියෙන තරමට මේක ගොඩක් කල් තියෙනවා. හොඳේ මේක කොටට කියන්නේ ගොඩක් කොට නෙමෙයි. සාමාන්‍ය තරමක් කොටට තියාගත්තාම ටිකක් වැඩිපුර කල් තියාගන්නත් පුළුවන්.
නැත්තම් හරි ඉක්මනට කොහේ හරි පැටලිලා ගැලවෙන්න තියෙන chance එක වැඩිනේ. ඒක පහසුව සහ වැඩි කල් තියාගැනීම නිසා තමයි මම මේ විදියට කොට කරගන්නේ. ඕගොල්ලන්ට පැහැදිලිව වෙනස පේන්න ඕනේ සහ මේක කරන විදිහ පැහැදිලි කරලා දෙන්න ඕනේ හින්දාම තමයි මම මේ විදිහේ ඩාර්ක් කලර් සෙට් එකක් තෝරගත්තේ. නැත්නම් ඕගොල්ලන්ට ඕන දෙයක් තෝරගන්න පුළුවන්. හරිද? මීට වඩා ලස්සනයි ස්කින් කලර් එකට මැච් වෙන දේවල් ගන්න. මම මේ පෙන්වන්න ඕන හින්දා ඩාර්ක් කලර් එකක් ගත්තා. අර ඕගොල්ලන්ට හම්බෙච්ච ස්ටික් එකෙන් මේවා හොඳට ඉස්සරහා ෂාප් කරගන්න පුළුවන්. ඒ ස්ටික් එක මාරම ෂෝක්. ඒකෙන් ඕගොල්ලන්ගේ නේල්ස් හොඳට ඉස්සරහා ෂාප් කරගන්න. එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ නේල්ස් වගේම දැනෙනවා. හරිම ස්මූත්ලි පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මිල ගණන් කියලා නම් හරියටම කියන්න අමාරුයි. එක එක shops වල එක එක ගණන් වලට ගන්න තියෙනවා. ගොඩක් ලාභදායී විදිහටත් ගන්න තියෙනවා. මමත් online තමයි මේ දේවල් ගෙන්න ගත්තේ. ඉතින් ඕගලන්ට ආසයි නම් මේව ගැන තව දැනගන්න මට කියන්න. මම links එවන්නම් ඕගලන්ට ගන්න ඕන විදිය ක්‍රමත් මම ඕගලන්ට කියලා දෙන්නම්. මේ තියෙන්නේ මගේ final look එක. හරිම ඉක්මන මට විනාඩි 10ක් වගේ ගියේ මේ ඔක්කොම ටික කරගන්න. ඉතින් nail art එකක් දානවට වඩා ගොඩාක් ඉක්මනට පහසුවෙන් ලේසියෙන් ලස්සනට කරගන්න පුළුවන්. මේක ගොඩක් කල් තියාගන්නත් පුළුවන්. එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේක ගැලවිලා ගියොත් ඔයගලන්ට තව එක්ස්ට්‍රා දීලා තියෙන හින්දා ඒව ලෝ ගන්නත් පුළුවන්. ඉතින් nails කරන්න ආසාවෙන් ඉන්න nails වලට කැමති nail arts වලට කැමති ඔන්න ඕගලන්ටම තමයි press nail ගැන අද මම අරගෙන ආවේ press nail එක ඒ වගේම ගොඩක් හොඳයි ඉතින් ඇඟට ප්‍රශ්නයක් නැහැ අපි එක එක nails දේවල් ගානවා කරනවා ඒවා සමහරවිට ඇඟට හොඳ නැති වෙන්න පුළුවන් හිමත් ප්‍රශ්න තියෙනවානේ ඉතින් ඒ ඔක්කොමද විසඳුමක් විදියට ඔයගලන්ට ඕන තරම් මාරු කර කර මේවා චේන්ජ් කර කර ලස්සන විදිහට ඔයගලන්ගේ nails ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් මම නිරන්තරයෙන් කියනවා දෙයත් කොයිතරම් වැදගත්ද අපි ඒක කොයිතරම් හොඳින් පාවිච්චි කරන්න ඕනද. ඉතින් ඔන්න ඒ හින්දා ඒකට සුදුසු වෙන දේ තමයි කියලා දුන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ආයෙමත් දවසක ඔයගලන්ට මේ වගේ ඔයගොල්ලෝ ආස වෙන ඔයගලන්ගේ ලස්සන ගැන කතා කරන මේම වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. බයි බයි. ඒ වගේම මාව subscribe කරපු නැති කෙනෙක් මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයගලන්ගේ වටිනා like එක පල්හැන් එකතු කරන් යන්න. මොකද මගේ වීඩියෝ එක තව කෙනෙක් දකින්න නම් ඔයගලන්ගේ like එක ගොඩක් වැදගත්. එහෙනම් හැමෝටම සුබ දවසක්. බයි බයි. පරිස්සමින් ඉන්න. Mm-hmm.